සුබම සුබ දවසක්. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් එක ගැන. ඉතින් මේකේ ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනවා වගේ ඇත්තටම මේකත් එක්ක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. මේක ඔයාලට මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් බොක්ස් එකෙත් මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් එක්ස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි මම පල්ලෙහාට කෝඩ් එක දීලා තියෙනවා. අනේ කෝඩ් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් තවත් බෝනස් වගේ දේවල් ලබා ගන්න. ඉතින් කොහොම වුණත් දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද මේකෙන් ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට මේකට ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න සල්ලි නැත්නම් ඒකත් කිසිම ප්‍රශ්න නැහැ. ඔයාලට නොමිලේම එක්ස්පර්ට් ඔප්ෂන් එකෙන්ම සල්ලි හොයාගන්න කොහොමද කියලා මම කියා දෙනවා. හැබැයි වීඩියෝ එකේ ඉන්නේ අද නෙවෙයි ඉස්සරහට ඉතින්. ඒ වීඩියෝ එක මම ඉස්සරහට අරගෙන ඉතින් ඉස්සල්ලාම මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ ට්‍රේඩ් එකක් දාන්න කියලා. ඉතින් ඇත්තටම ඔක්කොගට කලින් මම අර කලින් කිව්වා වගේ එක්ස්පර්ට් ඔප්ෂන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පල්ලෙහා ලින්ක් එකේ ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න. හරි. දැන් ඔන්න මම මේ ඉන්නේ මගේ එක්ස්පර්ට් ඔප්ෂන් එක ඇතුලේ. හරිද? දැන් ඔයාලට පේනවා මෙතන මේ තව අය ට්‍රේඩ් දානවා. එතකොට යාලා කීයක් ට්‍රේඩ් එකට දාන්නේ ඉන්වෙස්ට් කරන්නේ ඒ ඔක්කොම මේ පේනවා. ඉතින් දැන් ඔයාලට මේකේ ට්‍රේඩ් එකක් දාන හැටි මම කියන්න. ඔයාලට පේනවද මෙන්න මෙතන EUR and USD කියලා තියෙනවා. මේක ඔයා කැමති කරන්සි එකකට දාගන්න. හැබැයි ඔයා මෙතනදී ලේසියෙන්ම තෝරගන්න පුළුවන් කරන්සි එකකට දාගන්න අමතක කරන්න එපා. හේතුව තමයි ඔයාට ගොඩක් විස්තර දේවල් හොයාගන්න පුළුවන් වෙන කරන්සි එකක් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ දෙක තමයි මේක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක තෝරගන්නයි කියන්නේ EUR ඒ වගේම USD කියන එක. ඉතින් USD කියන එකයි EUR කියන එකයි. ඉතින් මේ දෙක තමයි මම තෝරගත්තේ. ඒ වගේම ඔයාට ට්‍රේඩ් කරන්න නොමිලේම මෙයාලා කොහොමත් සාමාන්‍යයෙන් අනිත් ඒවා වගේම ඩෙමෝ එකක් දීලා තියෙනවා. කියන ඩෙමෝ බැලන්ස් එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන මංගාව ඩෙමෝ බැලන්ස් එක $97,230ක් තියෙනවා. 750කුත් තියෙනවා. සතන වැඩක් නැහැ. සත නැතුව මම කිව්වොත් $97,230ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ රුපීස් වලින් මේක වැඩි කරලා බලන්න කීයක් විතර මේක වෙනවද කියලා. හැබැයි අපිට මේක විත්ඩ්‍රෝල් කරන්න බෑ. මෙයාලා අපිට මේක ට්‍රේන් වෙන්න තමයි දීලා තියෙන්නේ මේක ඩෙමෝ බැලන්ස් එක. ඉතින් ඔයාලට කොහොමත් මේක දාගෙන මුලින්ම පාවිච්චි කරද්දි ඔයාලට ඩෙමෝ බැලන්ස් එක හම්බෙන්නේ රුපියල් 10,000ක් විතර. ඉතින් මෙන්න මේ 10,000 මම ට්‍රේඩ් කරලා 97,230ට ගත්තේ. ඉතින් හරි කොහොම හරි දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේකට ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. ඔයාලට පේනවද මෙන්න මෙතන ඉන්වෙස්ට්මන්ට් කියලා තියෙනවා. ඒ වගේම ඔටෝ ක්ලෝස් කියලා තියෙනවා. ඉස්සෙල්ලාම ඔයාගේ ඩෙමෝ බැලන්ස් එක තියෙන ගාන අනුව තමයි මෙතන ඉන්වෙස්ට්මන්ට් කියන එක දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාගේ සාමාන්‍යයෙන් මගේ $97,000ක් තිබ්බට ඔයාගේ අලුතෙන්ම පටන් ගන්නවා $10,000ක් විතර වගේ තමයි තියෙන්නේ. එතකොට ඔයා $10,000ක් විතර දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව දාන්න. මොකද ඔයාගේ අතින් පයින් යන එක නේ. ඔයාට ට්‍රේන් වෙන්න පුළුවන්. ට්‍රේන් වෙලා ඔයාට පුළුවන් ඩිපොසිට් එකක් දාන්න. ඉතින් ඊට හැපැත්තේ තියෙන ඔටෝ ක්ලෝස් කියලා. ඒකෙන් වෙන්නේ ට්‍රේඩ් එක අවසන් වෙන කාලය. ඒ කියන්නේ ඔයාට තප්පර 30කින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඔහොම ගන්න පුළුවන්. මම මේක තප්පර 5කට දාලා තියෙනවා. හරිද? ඔය වගේ ඔයාට ඒ දෙක හදා ගන්න පුළුවන්. පස්සේ ඔයාට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් සෙල් කියලා. ඒ වගේම බයි කියලා එකක්. ඉතින් සෙල් කියන එකේදී ඔයාට චූටි මෙන්න මේ ඔයාට පේනවද නිල් පාට ඉරක් මේ හැමතිස්සෙම උඩ පල්ලෙහා යනවා. මෙන්න මේ නිල් පාට ඉර ඔයාගේ ඒ කියන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් එක වැටෙන වෙලාවට දැන් මම මේක තව ටිකක් මේ විදිහට zoom කරලා ඔයාලට පෙන්නන්න. මේක ඉන්වෙස්ට්මන්ට් එකක් දැම්මම මේක වැටෙන වෙලාවට අර ඔටෝ ක්ලෝස් වෙන තැනට යද්දී ඔයාගේ සෙල් එක කොහොමද ප්‍රොෆිට් වෙන්නේ, බයි එක කොහොමද ප්‍රොෆිට් වෙන්නේ කියලා බලලා තමයි ඔයාලට මේකේ ඉන්වෙස්ට්මන්ට් කරපු ගානට අමතරව අදාළ ප්‍රොෆිට් එක හම්බ වෙන්නේ. දැන් මම මේක ඔයාලට කරලා පෙන්නන්නම්. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් ඔයාලට මේකට ඉන්ඩිකේටර්ස් ඕන එකක් දාගන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේක තමයි දාගෙන තියෙන්නේ. ඔයාලට අපි දැන් සමහරක් අය ඉන්නවා මේකේ RSI දාගෙන මේක ඉන්ඩිකේටර් එකේ වැඩ කරනවා. සමහරක් අය ඔයාලට කැමති නම් ඒක දාගන්න ඉන්ඩිකේටර්ස් නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මම මේක
ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මේක මම පොඩ්ඩක් මේ විදිහට අපි බලලා මාකට් එක කොයි විදිහටද ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ මාකට් එක චුට්ටක් උඩට ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ආයෙත් උඩට යන ගමන් තියෙන. දැන් මේක මේ හරිය බැලුවොත් එහෙම මේ පල්ලෙහාට ඇවිල්ලා ආපහු මේ මාකට් එක උඩට යන ගමන් තමයි තියෙන්නේ. හරි. දැන් ආපහු මම මේක තිබ්බ තැනට zoom කරගෙන ගන්නවා. එතකොට පේනවා මේ වෙලාවේදී මාකට් එක කොහොමද යන්නේ කියලා. ඉතින් මෙතන ඔයා ට්‍රේඩ් එක දාන විදිහ තමයි හරියට වැඩේ සිද්ධ වෙයි. ලොස්ට් උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඔයාට එක්ස්පෝර්ට් ඔප්ෂන් ආයතන විසින්ම නොමිලේම දෙන ඩෙමෝ බැලන්ස් එකට දෙන ගානක් නිසා එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඩොලර් 10,000 ඉවරනා කියන්නකෝ. එහෙමුණු ඔයාට ආපහු ඒ ඩොලර් 10,000 ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලස්සනට ට්‍රේඩ් වෙන්න පුළුවන්. පස්සේ ඔයාට පුළුවන් ඩිපොසිට් එකක් දාලා මේකේ වැඩ පටන් ගන්න. දැන් මම ඔයාලට මේක ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්නම්. දැන් මේක මේ විදිහට දැන් මම මේක යන විදිහ බැලුවොත් එහෙම දැන් ඔයා දැක්කද කලින් මාකට් එක උඩට අප් වෙන ගමන් තිබ්බට දැන් මේක ආපහු මේ පහළට බහින ගමන් තියෙන්නේ. හැබැයි මේක ඔයා මෙතනදී ට්‍රේඩ් එකක් හරියට දාන්න බලන්න ඕනේ. දැන් මම මෙතන එකක් දාලා පෙන්නන්නම්. තාම ට්‍රේඩ් එකක් දාන්න හොඳ තරම් අහු උන්නේ මට. ඉතින් මෙතනදී මම දානවා බයි එකක් දාලා බලන්න. ෂුවර් කරන්න බෑ බයි එකක් දැම්මට අපි බලමු කොහොම වෙයිද කියලා. ලොස්ට් වෙන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඔයාලට දැක්කද මම ඩොලර් 10,000ක් දාලා දැන් ඔයාලට පෙන්නන්නම් මම මෙතන ඩොලර් 10,000ක් දාලා මෙන්න මෙතන මේ දැන් මම හොයපු ගාන ඩොලර් 10,000යි දැම්මේ. මට ආපහු අනිත් පැත්තට ප්‍රොෆිට් එක හම්බුණා ඩොලර් 1,860ක්. ඒ කියන්නේ අපි දාපු ඩොලර් 1000ට අමතරව අපිට 860ක් ඩොලර් 860ක් අපිට ප්‍රොෆිට් විදිහට අපිට ලාභෙට හම්බෙලා තියෙනවා. ඔන්න ඉතින් අද අපි කතා කරේ කොහොමද එක්ස්පර්ට් ඔප්ෂන් එකෙන් ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. ඉතින් ඔයාට ඩෙමෝ account එකේ මේ විදිහට ට්‍රේඩ් එක දාලා කොහොමරි ට්‍රේඩින් වුණාන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඩෙමෝ account එක නැතුව සාමාන්‍ය රියල් account එකෙන්ම ට්‍රේඩ් එක දාගෙන යන්න. පස්සේ ඔයාට K profit එක ඔයාගේ බැංකුවටම ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒකට කලින් මේ දීලා තියෙන ඩෙමෝ account එකෙන් ට්‍රේඩ් කරලා ට්‍රේන් වෙන්නත් අමතක කරන්න එපා. මොකද තව ඔයාට පුළුවන් සිග්නල් ගෲප්ස් ඒ වගේ දේවල් ගන්න. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් වගේ දේවල් ඔයාට මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඔයාගේ ඇනලයිස් එක හරිනම් ඒ වගේම ඔයාගේ ට්‍රේඩ් කරන විදිහ ඔය ඔක්කොම ඒවා හරිනම් ඔයාට අනිවාර්යයෙන් ලොස් වෙන විදිහ නැහැ. අනිවාර්යයෙන් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක ඇතුව පල්ලෙහා දාලා තියෙන අර ලින්ක්ස් වලින් ගිහිල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි මම ඉස්සරහට අර මම කලින් කිව්වා වගේ කොහොමද ඔයා මේක ට්‍රේඩ් නොකර earn කරන්න කියලා මම කියලා දෙනවා. ඉතින් ඉස්සරහට ගෙන වීඩියෝස් වලට බලන්න ඕන අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද අපි කලින් channel එකේ videos අරගෙන නැහැ. දැන් මොකද මේ channel එකට පිට දේ ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් කොහොම හරි මේක ඔයාලා subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව මේ වගේ videos අරන් එනවා තාක්ෂණ සම්බන්ධයෙන්. එතකොට මේ වගේ දේවල් තමයි අරන් එන්නේ. හරි. කොහොමද වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තව අයට share කරන්න. තව කැමති කමෙන්ට් එකක් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්න සුබ දවසක් හම්බුද තවත් අලුත් වීඩියෝ එකකින්.